සුබ අලුත් අවුරුද්දක් වේවා ගෞරවනීය මාධ්‍යයට බොහොම ස්තුතියි මාධ්‍යයට ලබා දීම සම්බන්ධව අලුත් අවුරුද්දේ ජනවාරි 2 වෙනිදා මේ මාධ්‍ය හැමෝටම යන ප්‍රධාන හේතුව බවට පත් වුණේ අලුත් අවුරුද්දේ ලැබපු ගාම මේ රටේ ගෘහණියන්ට සහ මේ රටේ කර්මාන්තවලට ලාබ් ගෑස් සමාගම ඉතාමත්ම ප්‍රීතියෙන් රුපියල් 150 මිලක් වැඩි කරලා. ඒතකොට ලංකාවේ අත්‍යවශ්‍ය ප්‍රධාන භාණ්ඩයක් ගෑස් සමාගම් දෙක එකක් රජය සතු මේ ලිට්‍රෝ අනිත් පැත්තෙන් ඇවිල්ලා ලාෆ් එක. ඒතකොට ලිට්‍රෝ සමාගමේ ගෑස් පහුගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්න කාලේ හැම මාසෙම ගෑස් මිල අඩු වුණා එක වැඩි වුණා. වැඩි වුණා. හැබැයි මේ ආණ්ඩුව ඇවිල්ලා තව වෙනතුරු මේ රජයේ සතු ගෑස් සමාගම මිල පොඩ්ඩක්වත් ඉහළ දැන් පොඩි සාමාන්‍ය ප්‍රමාණයක් ඉහළ දැන් මැරෙන්න අඩු කිරීමක් කරේ නැහැ. ඒතකොට අද වෙලකොට රුපියල් 5000 ගාන තිබුණු ගෑස් එක 5400 ගාන තිබුණු ගෑස් එක 2600 ගාන දක්වා අඩු කිරීම ලක් කරා. දැන් නැවත ඒක දැන් ඔන්න මේ ලාබ් ගෑස් සමාගමේ මිල වැඩි කිරීමත් එක්ක කෙලින්ම රුපියල් 4250 මිලට ලං වුණා. ඒතකොට 12.5 ලිට්‍රෝ රුපියල් 3690යි. ඒතකොට 3690ත් 4250 අතර විකුණනවා ලාබ් එක රුපියල් 570ක මිලක් වැඩි කරලා තියෙන මේ වෙලාවේ ලාබ් සමාගම. එතකොට කොහොමද මේ ලාබ් සමාගමට මේ 570ක මිලක් වැඩි කරන්න බලය තියෙන්නේ? මොකද ලාබ් සමාගම මේ ගෑස් එක වැඩිපුර රුපියල් 12.5 රුපියල් 570ක වැඩි මිලට අරගෙන ඒ ගෑස් එකෙන් ආහාර වෙනකොට ඒ ආහාර වලට තුන පහ දාන්න ඕනේ නැද්ද? ඒ වැඩි වෙන ගෑස් එකෙන්ද ඒ තුන පහ එන්නේ? එමෙත ආහාරයට යම්කිසි ප්‍රෝටීනයක් එමෙත විටමින් ප්‍රමාණයක් ඇතිල් වෙනවද මේ ලාබ් සමාගමේ ගෑස් එක වැඩි මිලට අරගෙන උයන ගෘහිණියන්ට සහ ඒ තියෙන කර්මාන්ත වලට? මොකෝ හෝටල් වල කොත්තු රස වෙනවද මේ වැඩි මිලට අරගෙන ගෑස් මේ ගන්නකොට? මොකද්ද මේ කරන්නේ? ඇයි මේ එක සමාගමකට තමයි ඒකාධිකාරය දෙන්නේ? රජයේ සමාගම් බම්බු ගන්නවද? මොකද්ද මේ කරන්නේ? ඒ නිසා ජනාධිපතිතුමා වහාම මේ අදාළක් කළා මේ ගෑස් ඒකාධිකාරය නවත්තන්න ඕනේ. ඉස්සෙල්ලා කිව්වේ කොහමද? මේමයි ලාෆ් එක මේ පෞගේ කාලේ හම්බන්තොට අර මේ තමන්ගේ දේශපාලන හිතවත්කම් භාවිතා කරලා එයාලා අසීමිත ලෙස මේ දේපල අරගෙන මේ ව්‍යාපාරය පුරු කරන් තියෙනම සහ රජේ මේ ලෝන් එහෙමනේ කිව්වේ. දැන් එහෙම දීති මේ රජය ඇවිල්ලා කොහොමද මේ සමාගම මිල වැඩි ගන්න? පහුගිය කාලේ මේ සමාගම මිලයි රජයේ සමාගම මිල එක සමානයි. ලාබ් සාලිට්‍රෝ. දැන් මේ ලාබ් සමාගම ඔය පළවත සමාගම මිලට ගත්තද? මේ මිල වැඩි කරන්නේ? මේ කහපාටින්දද මිල වැඩි වෙන්නේ? මොකද හේතුව මේකේ? ඒ නිසා අපි කියන වහාම වෙනදම විදිහට මේ ඒකාධිකාරය කඩනවද නැද්ද? එහෙමනම් කරන්න තියෙන්නේ මොකද්ද? ලිට්‍රෝ සමාගමේ සිලින්ඩර් ප්‍රමාණය හිස් සිලින්ඩර් දාන වෙළඳපොළට අද හිස් සිලින්ඩරයක් රුපියල් 17000 20000 25000යි. සිලින්ඩරේට මිලක් නැහැ. හොරෙන් උස්සන කුඩ්ඩෝගේ වල තියෙන සිලින්ඩර් ටික ඒක ගිහින් දෙනවා. ආයි මේ ඔය උකස් ගන්න තැන් වලට උකස් ගන්න තැන් වලින් ඒක විකුණනවා 17000යි 20000යි 25000යි. හරි. වැඩිපුරම මේ හිස් සිලින්ඩර් වෙළඳපොළේ තියෙන මේ මත්ද්‍රව්‍ය ජාව අබ්බැහි වෙච්චයින් ගෙවල් වලින් සහ ඒක තැන් වලින් උස්සපුවා. වෙළඳපොළෙන් ගෑස් සිලින්ඩර් දාලා නැහැ. දැම්මනම් මේ අපි කියන යෝජනා කරන ලිට්‍රෝ සමාගමට වහාම ඔයාලා 12.5යි කිලෝ 5යි මේ හිස් සිලින්ඩර් වෙළඳපොළේ වැඩි කරන්න. ඔයාලා ගන්න ඒකාධිකාරය මේ අතර. එහෙමයි તો මේ පෞද්ගල සමාගමට දීලා මෙයාලා මේ අසීමිත ලාභ ගන්න රුපියල් 570ක් 12.5යි. දැන් ඒතොර එම ලිට්‍රෝ සමාගම වෙන පාවඩින් දුන්නේ නැත්තේ. එහෙම නැත්තම් ලිට්‍රෝ සමාගම ගෑස් එක ගෙන කොල්ටි අඩුවක් එන්න ඕන. මේක වැඩි මිලට විකුණන්නත් ඒ ගෑස් අඩු මිලට විකුණන්නත් මොකක් හරි මේ වෙනසක් තියෙනවද මේකේ? අපි අහන රජයේ සමාගම් පාඩු ලබා ගන්නද යන්නේ? අපි ඉන්ෂුරන්ස්ෙන් අහනවා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ. කොහොමද මේ ආයතනය පාඩු ලබනද එහෙනම්? ඒ නිසා වහාම මේ අලුත් අවුරුද්දේ මේ ලාෆ් එක කරේ මේ රටේ පාරිභෝගිකයට ඉතාමත්ම ත්‍රාඩ වැඩක්. ඒ නිසා අපි අපේ විරෝධය බල කරනවා. අපි කියනවා ලිට්‍රෝ එකට වහාම අපි ලාෆ් එකෙන් ලිට්‍රෝකට මාරු වෙන්නම් කමන්නේ සිලින්ඩරේ මුදලනේ සිලින්ඩරේ සහන මිල දෙන්න. හරිද? අපි මේ වෙන්නම් එහෙම නැතුව ආණ්ඩුව මේ වෙලාවේ මේ සමාගමත් එක්ක එක්ක තියෙන ඩීල් එක. එහෙම නැත්තම් කොහොමද මේකට මෙහෙම වැඩි කරන්න දෙන්නේ? වෙනද හැම මාසෙම මේ පළවෙනිදාත් පහත් අතර ඉන්ධන මිල සංශෝධනය වෙනවා ගෑස් මිල සංශෝධනය වෙනවා. දැන් පහුගිය ආණ්ඩු කාලේ 5000 ගාන දෙක ක්‍රමක්‍රමෙන් අඩු කරලා ඒ ගෙනාවා 2800 3000 ප්‍රමාණ ගෙනාවා. දැන් ලාභ මේ ලිටරේ 3650යි.
දැන් මේක 4209යි. ඉතින් වහාම මේ සම්බන්ධව අවධානය ලක් කරන අපි දැඩි විරෝධය පළ කරනවා. එක සමාගමට ඒකාධිකාරී හදලා මේ සමාගමට අයිතු ලාභය කරන් දෙන රජය රුජුවම වැඩ කරනවා කියන චෝදනාව අපි මේ අවස්ථාවේ එල්ල කරනවා.